ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අද මම සූදානම් වන්නේ 10 ශ්‍රේණිය තොරතුරු තාක්ෂණය විෂයට අදාළ පාඩම් මාලාවේ පළමු ඒකකය වන තොරතුරු sannivedanaye තාක්ෂණය පාඩම පිළිබඳ පුංචි සාකච්ඡාවක් කිරීමට. එහිදී තොරතුරු sannivedana තාක්ෂණය දත්ත හා තොරතුරු එදිනදා ජීවිතයේ දක්නට ලැබෙන පද්ධති, ගුණාත්මක තොරතුරක ලක්ෂණ, තොරතුරු sannivedana තාක්ෂණයේ යෙදවුම් සහ පරිගණකීය පරිණාමය පිළිබඳ අවධානය යොමු කරනවා. අපි මුලින් බලමු දත්ත කියන්නේ මොනවද? වෙන්වෙන්ව ගත්කල අර්ථයක් නොමැති අංක වචන සලකුණු අපි දත්ත කියලා හඳුනගන්නවා. සාමාන්‍ය, විමල්, අසුන් මේ වගේ නාම 50, 65 මේ වගේ සංඛ්‍යා, උසබර, කිලෝග්‍රෑම් ප්‍රමාණ මේ වගේ දේවල් වෙන්වෙන්ව ගත්තාම අපිට අර්ථයක් හඳුනගන්න බැහැ. ඒක නිසා අපි ඒවට කියනවා දත්ත කියලා. දත්ත ගොනු කර සකස් කරන අර්ථාන්විත දේ තොරතුරු කියලා අපි හඳුනගන්නවා. දැන් මේ පුංචි පිල්පතක සටහනක් තමයි උදාහරණයක් විදිහට ඔයගලන්ට දීලා තියෙන්නේ. මේ සටහනේ භාණ්ඩය, ඒකක මිල, මුළු මුදල, 60, 30 මේවා වෙන වෙනම ගත්තොත් අර්ථයක් හඳුනගන්න බැහැ. හැබැයි මේ සම්පූර්ණ බිල්පත ගත්තොත් අපිට අර්ථයක් හඳුනගන්න පුළුවන්. يعني මේක බිල්පතක් කියන එක අපිට හඳුනගන්න පුළුවන්. ඊළඟට මේ එකින් එක අයිටම වල මිල ගණන් වෙන වෙනම හඳුනගන්න පුළුවන්. ඒ වගේම දත්ත ගුණ කර සකස් කරන අර්ථාන්විත දේ තොරතුරු වන අතර ඒවා තීරණ ගැනීමට උදව් වෙනවා කියලා අපිට කියනවා. يعني තොරතුරු අපිට තීරණ ගැනීමටත් උදව් වෙනවා. කොහොමද මේ උදාහරණය අනුව අපිට තීරණ ගැනීමට උදව් වෙන්නේ? අපි අතේ තියෙන මිලට අනුව අපිට ගන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය මොනවද කියලා අපිට තීරණයක් ගන්න පුළුවන් නේද? ඒ වගේ තොරතුරක් තියෙනවා නම් ඒ තොරතුරෙන් අපිට තීරණ ගැනීමේ හැකියාව ලැබෙනවා. දත්ත සකස් කර තොරතුරු ලබා ගන්නා පද්ධතිය තොරතුරු පද්ධතිය. දත්ත ලබා දෙනවා, සකස් කරනවා, අවශ්‍ය තොරතුරු ප්‍රතිදානය කරනවා. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා තොරතුරු පද්ධතිය. උදාහරණ විදිහට අපිට තොරතුරු සකස් කරගන්නා තොරතුරු පද්ධති විදිහට මේ ATM යන්ත්‍රය හඳුනගන්න පුළුවන්. ATM යන්ත්‍රයට දත්ත විදිහට ATM කාඩ් පත ඉන්පුට් කරනවා. ඒක සකස් කිරීමකට ලක් කරලා අපිට ගිණුමේ ශේෂය, මුදල වගේ දේවල් ප්‍රතිදානය කරනවා. ඒ වගේම තමයි සමහර ආයතනවල භාවිතා කරනවා පැමිණීමේ වෙලාව, පිට වූ වෙලාව වගේ දේවල් හඳුනගන්න රෙකෝඩ් කරගන්න තොරතුරු ලබා ගන්න ඇඟිලි සලකුණු යන්ත්‍ර. මේ තියෙන්නේ ඇඟිලි සලකුණු යන්ත්‍රයක්. මේකේ ඇඟිලි සලකුණ කියන දේ ආදානය කරලා අපිට තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට සාකච්ඡා කරන්න ඕනේ මොනවාද මේ ගුණාත්මක තොරතුරක ලක්ෂණ කියලා. මේ තියෙන අදාළ බව, අංග සම්පූර්ණ බව, නිර්වද්‍ය බව, කාලීන බව, පිරිවැය අවම වීම කියන කරුණු ටික අංග සම්පූර්ණ නම් අපිට ගුණාත්මක තොරතුරක් කියලා කියන්න පුළුවන්. යම් තොරතුරක් අදාළ නොවේ නම් උදාහරණ විදිහට ගත්තොත් ඕගොල්ලෝ අධ්‍යාපනය අවසන් කරලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනකොට ඔයගලගේ ශිෂ්‍යත්ව ලකුණු අදාළ වෙනවද? නැහැ නේද? එතකොට මේ අදාළ බව කියන එක තිබ්බේ නැත්නම් ඒ තොරතුර වැඩක් නැහැ. ඒත් අංක සම්පූර්ණ බව. ඒතකොට අපි O level results ගමුකෝ. O level විභාගයේ results අපි දෙපාරකින් සමත් වෙලා කියමුකෝ. ඒකට ඒකේ එක සහතිකයක් අපි ඉදිරිපත් කරොත් ඒක අංග සම්පූර්ණ තොරතුරක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට අපි හරිම තොරතුරු ලබා දෙනවා. නිර්වද්‍ය අපොර සහතිකයක් ලබා දුන්නොත් ඒක අපිට කියන්න බෑ නිර්වද්‍ය තොරතුරක් කියලා. ඒක පිළිගන්න බෑ නේද? එතකොට ඒ වගේ තමයි නිර්වද්‍ය බව අනිවාර්යයෙන්ම තොරතුරක තියෙනවා. කාලීන බව. එතකොට අපි ගත්තොත් ගිය අවුරුද්දේ කාලගුණික වාර්තාව අනුව මේ අවුරුද්දේ සුළුසුළඟක් හමාරිනවා කියලා අපිට කියන්න පුළුවන්ද? බැහැ නේද? ඒ වගේ තමයි කාලීන බව නැත්නම් තොරතුරක් වැදගත් වෙන්නේ නැහැ.
අවම පිරිවැයක් යොදලා තමයි අපිට තොරතුරු ලබා ගන්න සකස් කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට තොරතුරේ ගුණාත්මක බව ඉහළ යනවා. මේ විදිහට තොරතුරු දත්ත තොරතුරු බවට පත් කරගෙන ගැනීමට යොදා ගන්න තාක්ෂණික උපක්‍රම තියෙනවා. විවිධ තාක්ෂණික උපක්‍රම භාවිතා කරලා අපිට තොරතුරු හදා ගන්න පුළුවන්. මේ දේවල් අපි කියනවා තොරතුරු sannivedana තාක්ෂණය කියලා. මේ තොරතුරු sannivedana තාක්ෂණය අතීතයේ ඉඳලා මේ දක්වා විවිධ ක්‍රමවලින් සිදු කරා. ඒකට නූතනයේ විවිධ තොරතුරු sannivedana තාක්ෂණික ක්‍රම අලුතින් හඳුනා ගන්නවා. දැන් ඕගොල්ලෝ මේ කොවිඩ් උවදුරත් එක්ක නිවසට වෙලා තොරතුරු තාක්ෂණය ගොඩක් භාවිතා කරනවා නේද? දැන් ඕගොල්ලෝ අධ්‍යාපනය ලබන්නේ තොරතුරු තාක්ෂණය. ඊළඟට ඕගොල්ලන්ගේ අම්මා තාත්තා සමහර වෙලාවට රැකියාව කරන්නේ තොරතුරු තාක්ෂණය. ගෙදර බිල්පත් ගෙවන්නේ තොරතුරු තාක්ෂණය. මේ විදිහට තොරතුරු තාක්ෂණය ඊළඟට සෞඛ්‍ය සේවා බොහෝමයක් අපි දැන් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගන්නවා නේද? මේ වගේ දේවල් අපිට තොරතුරු තාක්ෂණය තුලින් ලබා ගන්න පුළුවන්. ඒකට මේ කරුණු ගැන අපි තවදුරටත් විස්තරාත්මකව ඊළඟ කොටසින් සාකච්ඡා කරනවා. ආයුබෝවන්.